සියලු බුදුවරුන්ගේ අනුශාසනාවේ ප්‍රමුඛතම තැන සඳහන් වෙනවා අහලත් ඇති මේ අම්මලා වුණ තරම් ඕ අර සබ්බපා පස්සා කරන සියලු පව් නොකළ යුතුය. පින්නතුනි පොඩි කාරණයක් තියෙනවා. ඔය සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. ඊළඟට උගන්වනවා කුසලස්ස උපසම්පදා. මේකට කලින් පොඩි ප්‍රශ්නකුත් අහලා ඉන්න. දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? සැකයක්වත් නැද්ද? දෙවැනියට උගන්වනවා සියලු කුසල් පමණක් වැඩි යුතුය. මේ කුසල් වඩන්න පුළුවන් ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. මතක තියාගන්න. පින්නතුනි මැරෙන්න කලින් මේ දෙක පිරිමහ ගන්න. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. පින්නතුනි සංසාරේ මිනිස්සු වෙලා උපදින්නේ කල්ප ගානකින්. ඔය කවදනම් පින්නතුනි අපි ආයෝම ඉඳගෙන බණ අහන්නද? ආයෝ අවස්ථාව ලැබෙන්නේ. මට දැන් එනකොට වඳුරබින් කතා කරා වඳුරබත් මේ වාගේ. වඳුරබ දැන් මට කියනවා ඉක්මනට එන්නලු. 7ට නෙමෙයි 6ට විතර බණ පටන් ගමුලු. ඒ ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා. මේ හැම එකකින්ම පේනවා දැනෙනවා මිනිස්සුන්ට ඕනේ අර පව් නොකර ඉන්නේ කොහොමද? කුසල් පමණක් වඩන්නේ කොහොමද කියන එක දැනගන්න. එනිසා මේ කියන කරුණු කාරණා දෙක ඔය ඉතින් වැස්සේ තෙමි බණ අහන එකේ තේරුමක් තියෙන්න ඕන. ඉඳගෙන ඉන්න එකේ තේරුමක් තියෙන්න ඕන. මේ කියන හැම එකක්ම මේවා හෙට ඉඳන් කරන්න බලන්න. මේවා හෙට ඉඳන් ජීවිතේ පටන් ගන්න. මිනිස්සුන්ගේ රැකෙන්න ඕන, සුරක්ෂිත වෙන්න ඕන. කුඩාම සමාජ සංස්ථාව තමයි විමුක්තිය දකින්න, නිවන් දකින්න නම් ඔය පවුල කියන කාරණේ පින්නතුනි ජීවිතේ පුරුදු වෙන්න. පවුල පන්සල වගේ තියාගන්න. මිනිස්සුන්ගේ පොඩි කාලේ ඉඳන් මිනිස්සු පවුපින් ඉගෙන ගන්න කොහෙන්ද? දැන් ඔය මෙතන තාත්තලා ඉන්නෝනේ. තාත්තලාගෙන් මම මේ අහන්නේ. මේක තෙමි හරි කමක් නෑ අහගන්න. තාත්තලාගෙන්මයි අහන්නේ. අපි හදපු අපේ දරුවෝ වැඩිපුරම අකුසල් සිතුවිලි වලින් පෝෂණය කරේ කවුද? ගෙවල් වලින්. දැන් ඔය තාත්තලා ඔහොම ඉන්න ගමන් කල්පනා කරන්න ඕනේ. ආමුදුරුවනේ ඔය අපූර්වට මේ පොඩි උන් ඉස්සරහ ඒක මේ අම්මලාගෙන් දැනගත්තා. මෙතන ඉන්න හැම අම්මා කෙනෙක්ම වේසි කියලා බැනුම් අහලා තියෙනවා. කාගෙන්? පිට මිනිස්සු බයිනවා. පාරේ යන මිනිස්සු බයිනවා. කවුද බයින්? සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයිද? කුණුහරුප පළල ඇති මේ වෙනකොට පගෝදි ගන්න. වැඩිපුරම කුණුහරුප කියන්නේ කොහෙද මිනිස්සු?
දැන් ඔය තාත්තලා කල්පනා කරන්න ඕන හිටගෙන ඉන්න ගම. අපූර්වට කෙලලා පාර යනවා කෙල්ලා කියන්නේ මේ. බීලා පාර යනවා විත්තියක්වත් නැහැ. පොලිසියටත් එක්ක ටෝක් කරනවා නොබීපු ගානට. ගෙදර ගියපු ගම මතක තියාගන්න. මිනිස්සෙකුට හැදෙන්න බලපානවා. පින්නතුනි මෙව්ව හදාගන්න නැතුව චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලත් තේරුමක් නැහැ හොඳ. ආර්ය සහ පරිසරය අර සමාජ විද්‍යාව උගන්වන්න. අර සත්තිගුබ්බ ජාතකයේ අහලත් ඇති මං හිතන්නේ. හොරුගාවට වැටිච්ච ගිරවුන්ට මොකද වුනේ? ඒ ගිරවුන්ගේ කතාව හරි අසිෂ්ටයි අශීලාචාරයි. තාපසාරාමයට වැටිච්ච ගිරව්. ඒ ගිරව් හරි ශාන්තයි හරි ප්‍රියශීලී. දැන් මේ අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕනේ. අපි අපේ දරුවෝ ඉස්සරහ ගෙවල් වල කොච්චර කුණුහරුප කියනවද? මේවා හරි පොඩි දේවල් වෙන්න. මේ දරුවා බඩේ ඉන්නකොට බිරිඳට කුණුහරුපෙන් බයිනෝ. ඔය මොන තාත්තද මේ දරුවෝ ඉස්සරහ තමන්ගේ බිරිඳට වෙන මිනිස්සු පාවලා දීලා බයිනෝ. බයින්නද? දරුවෝ ඉස්සරහ අය කොහෙ පවුල්ද පින්නතුනේ? අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. අද ඉඳන් ජීවිතේ හැඩගස්ව ගන්න. මම මේවා හැම තැනම කියනවා. හොඳට මතක තියාගන්න. බුදුරු ගන්නනවා වාචාය සංවරෝ සාදු. මිනිස්සුන්ට තියෙන්න ඕන පින්නතුනේ වචනේ සංවර භාවය. වචනේ සංවර භාවය හදාගන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මෙවුවා මේ බල්ලොන්ට බලලුන්ට කිව්වට තේරෙනවද? හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. ගෙදර බනහඬ ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුරු සියලු දෙනාම කල්පනා කරන් මං තාත්තලා විතරක් නෙමෙයි කොල්ල බයිනවා අම්මට වේසි කියලා. බයින්නද? කොල්ල බයිනවා තාත්තට. අපූර්වට කියන තෝතෝගේ වැඩක් බලාගන්න කියලා. පොඩි කාලේ ඉඳන් දුක් විඳලා හදලා අවසානයේ අම්මට තාත්තට මෙහෙම අහන්න වුණාම මොන අපායේ උපදින්නද? සමහර දරුවෝ කියනවා හාමුදුරුවනේ මුළු ජීවිතේ එපා කෙරෙව්වේ තිත්ත කෙරෙව්වේ දෙමව්පියෝ. සමහර දරුවන්ට අපිරියා වෙලා කවුද? අපූර්වට කියනවා හාමුදුරුවනේ තොපි හැදුවට වඩා හොඳයිලු නිකන් හිටියන. කියන්නේ දරුවන්ට කතා කරන්නේ තාතෝ කියලා. මේවා නම් හැදෙන්න ඕන පින්නතුනේ. බුදුරු උගන්වන්නේ වචනේ සංවරකම වටිනු. ඔයත්තන්ට ඕන නම් වචනේ සංවරකම මම පැහැදිලි කරන්නද? ළඟ ඉන්න මනුස්සයාට තව තෝතෝ කියලා කතා කරන්න ඕන. මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා කියනකොටද ඔයා කියලා කියනකොටද? පැහැදිලි නේ මං කියන එක. වෛරය ඇති වෙන්නේ තරහව ඇති වෙන්නේ. දැන් අර පැහැදිලිද වචනේ කොච්චර බලපානවද? මං හරි කරුණාවෙන් ඇත්තටම මම මේ බණට එන්න පුළුවන්කමකට ආව නෙමෙයි. අර වෛරස් ලෙඩ මම අද මේකට ආවේ නැත්තම් මොකද වෙන්නේ? වෙඩි තියයි මට ගිහිල්ලා. දැන් මේක ඉවරෙච්ච ගමන් වඳුරබ ධර්ම දේශනාව. ඔයත් සමහර විට මෙතන දෙකේ ඉඳන් ඉඳගෙන ඇදිනේ. මං උදේ 5 මාට පන්සලෙන් ආවේ. 10ට නේ ආවේ. 5 මාරයි එනකොට.
අද යවෙන්නේ බලංගොඩ යන්න ඕන අනිද්දා. හෙට අලුත්ගම කියලා. එනිසා මේ කියන එක වචනයක්වත් නාස්ති කරන්න එපා. හෙට ඉඳන් අම්මට තාත්තට දරුවන්ට කවදාවත් තෝ කියලා කියන්න එපා. බිරිඳට කවදාවත් කුණුහරුපෙන් කතා කරන්න එපා. මම කියනවට සති 3ක් විතර මෙව්ව කරන්නකො. නිකන් මේ කියනවට කරන්නකො. තව මේ දරුවන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ. මේ දරුවන්ගෙන් අහන්නේ තරුණ කතන්දරයක් නෑ. දෙමව්පියෝ ඉන්න දරුවන්ගේ. ඔය කවද්දන්තිමේට අම්මට මගේ අම්මේ කියලා කතා කරුවේ. කවද්දන්තිමේට තාත්තට මගේ තාත්තේ කියලා කතා කරුවේ. එහෙම කතා කරනවද ගෙවල් වල? අම්මා තාත්තා හරි කැමති මොකේද? අර මතුගම් පැත්තේ බොනවද නැහැ? නානවලු. ඔය නෑ බොනවනම් තමයි මේ ප්‍රශ්න ටිකක් හටගන්නේ. දරුවන්ට බිරිඳට ස්වාමියාට අර උගන්වන්නේ පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. මංගල සූත්‍රයේ කියනෝ නේද? මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝ ඔච්චරයි. ගෙදර 7-800ක් ඉන්නවද? මේ 5 දෙනා එක්ක ඉන්න බැරිකමනේ තියෙන්නේ. මිනිස්සුන්ගේ සතුටයි සැනසීමයි තීරණය වෙන්නේ. පවුල මතද පිටස්තරය මතද? ඔය මන්ත්‍රීතුමාගේ පුතා රිමාන්ඩ් කරපු දවසේ ජීවිතයට ඇස් දෙකෙන් කඳුළුවක් කිරලා තියෙනවා. අම්මගේ තාත්තාගේ බොක්ක උණු වෙන්නේ කැවුතු උණු වෙන්නේ මොකේද? දරුවන්ට විතරයි. ඒක දැනෙන්නේ දරුවන්ට. හැබැයි ඕක දරුවන්ට දැනෙන්නේ. ජීවිතේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ අර නොදැනෙන්නත් හේතු දෙනවා. මට කොල්ලෙක් කියනවා මීරිගම් පැත්තේ හාමුදුරුවනේ අරක මරන්න හිතලලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? තාත්තා. කොල්ලා කියනවා හාමුදුරුවනේ හැමදාම කෙලලා ඇවිල්ලා අම්මට තඩි ගහනවලු. මේ අම්මලා ගුටි කාලා ඇති ඕන තරම්. ගහලා නැද්ද? ගහනවා. හැමදාම කුණුහරුපෙන් බයිනවලු. දරුවන්ට අප්පිරිය වෙනවා. මතක තියාගන්න. එහෙම අප්පිරිය වෙන දෙමව්පියෝ වෙන්න එපා. මේක දෙමව්පියොන්ගෙන් තියෙන්නත් ඕන දරුවන්ගෙන් එක වචනය. හෙට ඉඳන් දරුවන්ට කතා කරන්න. මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න. පුරුදු වෙන්න. අපි ආයේ කවදා කතා කරන්නද පින්නතුනේ? මේ දරුවන්ගෙන් තව පොඩි ප්‍රශ්නයක් අහනවා. කවද්ද ගිහිල්ලා අම්මා තාත්තා වැළඳගත්තේ? තාත්තලා කැමති නැද්ද තමන්ගේ දරුවා ඇවිල්ලා මං තුරුල් කරගන්නවට? මගේ තාත්තේ මගේ අම්මේ කියලා වැළඳ ගන්න ඕනේ. වෙන්න දුන්නේ මේවා හැදෙන්නේ නැතුව කියන්න බලන්න මොනවාද හදන්න තියෙන්නේ? මේ gedara සත්පුරුෂකම නැත්තම් කොහෙද තියෙන්න ඕනේ? එනිසා එකටම ජීවිතේ පුරුදු වෙන්න. පවුල්වල උදවියත් එක්ක හරි අපූර්වට ඉන්න. සියලුම කුසල් අකුසල් තීරණය කරන්න පුළුවන්. අපි ගෙදර හැදෙන විදිහ
සියලුම කුසල් අකුසල් තීරණය කරන්න පුළුවන් අපි පවුල තුල ඉන්න විදිහ. එනිසා සත්පුරුෂ තරුණ මහත්තුරු දැනගන්න. හෙට ඉඳන් ඔය අම්මට තාත්තට තෝ කියලාවත් කියන්න එපා. ඔය ඊයේ පෙරේද මට හරියට මුස්ලිම් තරුණයෝ බණ අහනවනේද? ඒ ભેදයක් නැහැ. හැම කතෝලික එහෙම එකක් නැහැ බණ අහනවා. එහෙම අහන්න ගත්තට පස්සේ තමයි දකින්නත් ඇති මේ කතෝලික සභාවෙල්ලු මම මහාන කරලා එවලා තියෙන්නේ. බුදුදහම විනාශ කරන්න. ඔය පොල් කොම්බ ඕව වැඩන්නේ. මුස්ලිම් තරුණයෝ කියනවා අපි සාදුගේ බණ අහන්න ගත්තට පස්සේ කවදාවත් මේ මතුගම් පැත්තේ ගංජා කුඩුවයිස් තියනවද නැහැ? නැ සහතිකම අහන්න දන්නේ නැති නේද? මේ තියනවලු. මතුගම තරුණ මහත්තුරුන්ට යෝජනාවක් කරනවා. මේ කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් පෙති කාඩ්ඩයක් හරි තියෙනවා. කරන ප්‍රමුඛම යෝජනාව තමයි මෙවුවා මේ පොලිසියට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. තරුණයන්ට පුළුවන්. අර පැටවු කියනවා හාමුදුරුවනේ වෙනදා ගෙදර එනකොට 11යි 12යි. පහුවදා උදේ නැගිටිනකොට අම්මගේ මූණ තඩිස් වෙලාලු. රටේ ඉන්නකොට මං කොහේ හරි කියපු බණක් අහලා කොල්ලා ලංකාවට ඇවිල්ලා මේ අම්මා උයපු ගමන් බත් කෑවලු. ඔච්චරයි. කාලා අම්මත් එක්ක කතා කර කර හිටියලු. කියනවා හාමුදුරුවනේ අම්මගේ පුදුම ආදරයක් මට දෙවුනේ කියලා. මේ තරුණ මහත්තුරු කවද්ද අන්තිමේට අම්මත් එක්ක බත් කෑවේ? කවද්ද අම්මත් එක්ක ගෙදර හිටියේ? කොල්ලෝ ගිහිල්ලා එනකොට රෑ 10යි 11යි 12යි. දරුවෝ කන කොටයි අඳින කොටයි වැඩිපුරම සතුටු වෙන්නේ අම්මයි තාත්තයි. තරුණ මහත්තුරු පුරුදු වෙන්න. මේ මතුගමින් කුඩු නැත්තටම නැති කරලා දාන්න. ඔය කොල්ලෝ කතා කරලා කියනවා හාමුදුරුවනේ මට පව් කියලාත් හිතුණා. විකුණන එක නැවැත්තුවලු. මොරටුවේ විකුණන කොල්ලෝ. මං ඇහුවා දැන් නඩුවලට සල්ලි කොහෙන්ද? කමක් නැහැ හාමුදුරුවනේ. මම කියපු දෙන් කිව්වා. අනිත් ඒවුන් බේරෙනවලු. බලන්න. මේ ජවයේ තියෙන තරුණයන්ට කරන වැරද්දෙන් මිදෙන්න පෞරුෂය තියෙන කාටද? ඒ හයිය තියෙන තරුණයන්ට විතරයි. කොල්ලා කියනවා මම ගියපු දෙන් සල්ලි නෑ ගෙවන්න. ඉතුරු එවුන් බේරේලු. කවුද ඉතුරු එවුන්? කොල්ලෝ ටික ආය කුඩු ගන්න එකක් නෑලු. මම විකුණන එක නවත්තපුවාම අනිත් එවුන් බේරෙනවලු. මොකක්ද මේ ආශ්චර්ය? මේ තමයි ධර්මයේ ආශ්චර්ය. මම මේ කියන්නේ ඔබ විකුණන උන්ට හෙට ඉඳන් තඩි ගහන්න කියලා නෙමෙයි හොඳේ. තරුණ මහත්තුරු එක්කහුව වෙන්න. ඔය මේ මතුගම බස් ස්ටෑන්ඩ් එකේ නම් කොහොමද දන්නේ? ඔය පන්ති දවස්වලට බලන්නකො බස් ස්ටෑන්ඩ් එකේ. මේ පොඩි පැටවුනේ. මේ හරි දුක හිතෙනවා පින්නතුනේ. අම්මා තාත්තා ණයට සල්ලි ඉල්ලලා පන්ති කාඩ් එකට මේ ක්ලාස් ෆීස් ගෙවන්නේ. මේ කොල්ලොන්ගේ එකම හපංකම පෙති කාඩ්ඩයක් ගන්න එක. මේ පොඩි පැටව මේ උන්ගේ කටවල් පුරවගෙන දුම්කල පළුවලි. කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් දුම්කල පළුවක් තියෙනවා. මේ අපේ කවුද මේ නැති වෙන්නේ?
මේක මෙහෙම වෙලා බෑ. මේක මෙහෙම දිගටම ගියොත් කාටද බණ කියන්නේ? මේක මෙහෙම දිගටම ගියොත් මොකක්ද අපිට ඉතුරු වෙන්නේ? පන්සල් හදන එකේ තේරුමක් තියෙනවද? ඒ නිසා මතුගමින් ඔය ජරාව සේරම නැති වෙන්න ඕනේ. මේ ජවය මේ බලය තරුණයන්ට තියෙනවා. එක්කහුව වෙලා කතා වෙලා නැති කරලා දාන්න. කතා වෙලා නැති කරන්න. ඔය කුඩු අයිස් මොකවත් මේකේ විකුණන්න දෙන්න එපා. අර මේකට වැඩිපුරම ගොදුරු වෙන්නේ කවුද? අර නැත්තිම බැරිම කොල්ලනේ. නගරට පන්ති යන උසස් පෙළ ළමයා. එනිසා මේවා මේ ඔබතුමන්ලටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ පොලිසියට කරන්නත් බෑ. මොකද මේ ටෝච් ගහගෙන ඉන්නද විකුණන තැන් වලට ගිහිල්ලා. මේක කරන්න පුළුවන් විකුණන උදවියට විතරයි නවත්තන්න පුළුවන්. මේ මුළු මත්තුගමම මත්ද්‍රව්‍ය වලින් තොර කලාපයක් වෙන්න ඕනේ. උදේ ඉඳන් රස්සාවක් හොයනවා මොකේද? හරි දුකයි. රුපියල් 2000ක් හොයාගන්න. එනිසා මේ මතුගම මට ලොකු විශ්වාසයක් තියෙනවා. හෙට ඉර පායනව සත්තයි එලෙසම. හෙට ඉඳන් මතුගම වෙනස් වෙයි. එහෙම නැත්තම් මේ ආශ්චර්යයක් තියෙන්නේ නැහැ. මේ ධර්මයේ ආශ්චර්ය නැත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. අම්මලා වෙනස් වෙන්න ඕනේ. තාත්තලා වෙනස් වෙන්න ඕනේ. ඔකට වෙනස් වෙන්න අමාරු නම් මම පොඩි යෝජනාවක් කරන්න. මිනිස්සු ජීවිතේ වැඩිපුරම ගොඩනගා ගන්නේ අර පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔයත් කවදා හරි ඔය ජීවිතේ සැක කරා නම් සැක කරේ කවුද? ඔය කවදාවත් අපිව සැක කරලා තියෙනවද? අපි සැක කරේ කවුද? අනේකව ජීවිතේ කවදා හරි ඔය කටෙන් කුණුහරුපයක් කිව්වා නම් කිව්වේ කාටද? අපිට කවදාවත් කුණුහරුපෙන් බැනගෙන තියෙනවද? කාටද බයින්නේ? පින්නතුනේ අනුන්ට බනින්නේ. පව් පිරෙන්නේ කාටද? මිනිස්සු වෛර කරන්නේ කාටද? මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? වෛර කරන්නේ අනුන්ට. ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ට. මිනිස්සු ගතු කියන්නේ කා ගැනද? පද හදන්නේ කාටද? මිනිස්සු කේලම් කියන්නේ කාටද? මේ ජීවිතේ හැම එකක්ම කරන්නේ අනුන්ට. ඔය කැත වැඩේ නවත්ත ගන්නකො. මොකද්ද කැත වැඩේ? හරි කැත පුරුද්දක් පින්නතුනේ අනුන් ගැන හොයන එක. පුදුම රුදාවක් නේ තියෙන අනුන්ගේ දේවල් බලන්න. ඕකෝන්නම් දැන් යන ගමන් බලන්න පුළුවන්. බණ ඉවරලා යන ගමන් කාට හරි කියන්න මම මේක නිකන් කියනවට කරන්නකො. යන ගමන් කියන්නකො මේ අහවලාට පොඩි වැඩක් වුණා. පස්සේ හම්බුනහම කියන්නම් කියලා. අය අර මනුස්සයා නින්දේයිද අර කහ ගන්නකම්. පුදුම කැක්කුමක් තියෙන්නේ මොකේද? අනුන්ගේ දේවල් හොයන්න. පුරුදු වෙන්න. අනුන්ට කඹරන එක නවත්තන්න. පින්නතනේ ඉපදෙච්ච අපි ජරාවට පත් වෙනකොට ව්‍යාධියට පත් වෙනකොට අපි හැඩ ගැහිලා තියෙන්න ඕනේ. මම ඔය මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. කොච්චර කාට කොයි විදිහට මේවා කරන්න ගියත්
පින්නතුනේ මට තේරෙනවා වැස්ස හරි සැරයි. මොකද ඉතින් කරන්නේ? ඔය පොඩි උන් ටිකක් පරිස්සම් කරගන්න. බණ ඇහුවා කියලා නෑ ලෙඩ හැදෙන්න ගත්තාම හැදෙනවා. ඔය මට අර මුලින්ම කියන්න හිටියේ කියන්න බැරි වුණා. මතකම පිම්පකට හරමේ ගහනවද නෑ? ඔය ෂොට් එක දෙයි බලාගෙන හොඳ නෑ හැම මම අත්දැකීමෙන් කියන්නේ. කට්ටියම සාකු වලටත් දානවා. පර්ස් එක ෆෝන් එක පරිස්සම් කරගන්න. නැත්නම් බණ අහලා යනකොට ඇත්තන්ට හිතේ කනගාටුවේ යන්නේ. මිනිස්සු වෙලා ජීවත් වෙච්ච අපි කාට කවුරුමත් නැහුණත් අවසානයේ විඳින්න විඳවන්න වෙන දෙයක් තියෙනවා. ඔය මම ගියා පින්නතුනි අපේ බිබිලේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ තාත්තා කෙනෙකුට පිරිත් කියන්න. ඔයත් මේක හොඳට මතක තියාගන්න ඕනේ. අර දැකලා තියෙනවද පින්නතුනි අර නහයට බටයක් දාලා කණ්ඩ බොණ්ඩ දෙන මිනිස්සු ඕන තරම් දැකලා ඇති. තාත්තට හොඳට සල්ලි තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. මට මේ බිබිලෙන් විතරක් නෙමෙයි සිංගප්පූරුවෙනුත් දෙලා තියෙනවා. මම ওই දේශනාවකට ගිහිල්ලා මවුන්ට් එලිසබෙත් එක උඩ හෝටලේ හිටි. අපේ ලංකාවේ අම්මා කෙනෙකුට පිරිත් ටිකක් කියන්න ගියා. මට එදා තමයි පින්නතුනේ මේ ජරාව ව්‍යාධිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගියේ. අපේ අතපය වාරු තියනකම් අපේ කකුල් දෙක අපේ කට අපේ ඇහැ අපේ කන පින්නතුන් හිතන්නේ ඔය හැමදාම වැඩ කරනවා කියලාද? ඔය බොහොම ටික කාලයයි වැඩ. ඔය බොහොම පොඩි කාලයයි වැඩ. අපේ මොන බලපුලුවන් කාරකම් තිබ්බත් මං ගියා අර අම්මා හම්බෙන්න රෝහලට. අර නහයට බටයක් දාලා බලාගෙන ඉන්නවා. දෙමේ භික්කවේ පරියේෂණ අරියාච පරියේෂණ අනාර්යාච පරියේෂණ. අනාර්ය පරියේෂණ ජාතිය ජරාව ව්‍යාධිය මතක තියාගන්න. අපි ජරාවටපත් වෙන මිනිස්සු. අපි ව්‍යාධියටපත් වෙන මිනිස්සු. මට කල්පනා වුණා අර නහයට බටේ දාලා තියෙනකොට වතුර ටිකක්වත් බොන්න පුළුවන්ද? බත් ටිකක් කන්න පුළුවන්ද? පින්නතුනේ මේ අපිට වෙන දේ. ඔය හතර හන්දි වළංගු තියෙනකොට කටපය පාරම්බෑ වාගේ එහෙම නෙමෙයි. මිනිස්සු හිතන්නේ මැරෙන්නේ නැහැ කියලානේ ජීවත් වෙන්නේ. අර මම විශ්වවිද්‍යාලේ ඉන්නකොට පේරාදෙණියේ තරුණේ අර මතුගමත් චණ්ඩි ඉන්නවද? ඔබතුමා වෙන්න. ඔය නම සමහර ටවුන් වල ඉන්න ඔය මේ එන IRC කාරයෝ කියලා හිතන් ඉන්න. ඔය බස් වලින් රුපියල් 50 100 ගන්නවා. ඕවනේ කරන්නේ චණ්ඩි කියලා. ඇතිද යන්න ගැහුවොත් එහෙම දෙකට කඩනවා. ඔය ඕව තමයි කරන්නේ. ඒ වගේම කොල්ලෙක් පෙරාදෙනේ හිටියා. මම මේ කියන්නේ නගරවල ඉන්නේ තරුණයන්ට කියන්නේ. මේ කොල්ලා ඇඟිලි දික් කර කර අර වයසක මාමලා දෙන්නෙකුට බනිනවා. මං කියලා තියෙනවා මේවා. මේ කොල්ලා එකපාරම හක්කට අත තියාගත්තා. මොකද්ද කොල්ලට උනේ? කොල්ලට අංශභාගය ආවා. මේ සද්ද දදා හිටිය අර වයසක මිනිස්සු දෙන්නේ උඩ. අර අංශභාගය හැදෙනකොට කට ඇද වෙනවනේ. කොල්ල හක්කට අත තියාගත්තා. පින්නතුනි මට කල්පනා වුණා